මම අද ඔයාලට පෙන්වන්න යන්නේ චිකන් සෑන්ඩ්විච් එකක් ලේසියෙන්ම හදාගන්න විදිය. අපි බලමු දැන් කොහොමද හදාගන්නේ කියලා. මේ විදියට චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන ඒක ස්ලයිස් කරගන්න ඕනේ. අපිට ස්ලයිස් 3ක් වගේ පමණයි අවශ්‍ය. ඒක මේ විදියට අපි සීසන් කරගන්න ඕනේ. pepper, salt, mustard cream මේ විදියට හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ විදියට අපි මේක ග්‍රිල් කරගන්න ඕනේ. එක පැත්තක් විනාඩි 2කමාරක් විතර. ඊපස්ව අනෙක් පැත්ත විනාඩි 2කමාරක්. අපිට මේ සඳහා අවශ්‍ය අනියන් මේ විදියට චොප් කරගන්න ඕනේ. ටොමැටෝ මේ විදියට මැද ඉවත් කරගෙන චොප් කරගන්න ඕනේ. green chili අපි කුක් කරගත් චිකන් ටික මේ විදියට චොප් කරගෙන අනියන් ටොමැටෝ චොප් කරගත් green chili සර අවශ්‍ය ප්‍රමාණයට අපිට යොදා ගන්න පුළුවන්. mayonnaise sauce salt pepper අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට හොඳින් මික්ස් කරගන්න ඕනේ. හරිම ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් එකක්. මේ ටෝස්ට් බ්‍රෙඩ් 3ක් මේ විදියට මයොනයිස් ගන්න ඕනේ. ඊපස්ව අපි හදාගත්ත ෆිලින් එක මේ විදියට පාන් පෙති දෙකක ගා ගන්නවා. මේ විදියට අපිට රසවත් සෑන්ඩ්විච් එකක් හදාගන්න පුළුවන්. මේ විදියට පාන් පෙත්තේ වාටි ටික කපලා අයින් කරගන්න ඕනේ. දැන් අපි සෑන්ඩ්විච් එක හදාගෙන ඉවරයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් එකක්. මේ විදිහට අපිට ලස්සනට සලාඩ් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකතු කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න.